නවවාදේ කරනවා කියලා සින්දුවක් කියන්න කිව්වට, තමන් ගැන හැඳින්වීමක් දෙන්න කිව්වට, නාට්‍යයක කැලලක් කරන්න කිව්වට, විහිළුවක් කරන්න කිව්වට ඒකට කමක් නැහැ. අපි යුද්ධ කරද්දී එක හානියක් අපේ ඒ කාලේ හිටපු අමුදාපතිතුමා ආයෙත් හඳාරේ අභිරා කරන ගොඩක් තමයි අපි අවසන් සරණ කළේ. අපිට යම් කිසි දෙයක් කිව්වද අපි කියමු උතුරු කරේ 8000 කියනවා. ඒ 8000 100ට අපි කියන දෙයට අවිවාදයෙන් පිළිඅරගෙන වැඩ කළා. යම් කිසි වැරදි කියලා හැඟීමක් තිබුණත් අපි ඒක කරලා පස්සේ කියනවා සර් මේක මෙහෙම කරොත් හොඳයි නේද කියලා. අර වැරද්දක් තිබුණත් අපි ඒක කියන්නේ කම්ප්ලයි and කම්ප්ලේන් කියලා. ඒක තමයි හමුදාවෙන් කියන වෙනස. අපි බෑ කියන්නේ. ඉතින් ඒක තමයි මේ විනයක් කියන එකක් ඇති කරන්නේ. හමුදාවේ සීර්වෙන් සිටින් කියලා. පහසුවෙන් සිටින්. මොකද යුද්ධ කරන ලෝකෙ දෙන්නවනේ. ඇයි මේ මාච් කරන්න උගරන්නේ උදේට? ඇයි මේ සෙලූට් කරන්න උගරන්නේ? තමයි විනය. මේ ඔයාලට පුංචි ගුණයක් හම්බෙන්නේ. අපි පුහුණුවට එවලා පළවෙනි දවසේ අපිට කිව්වා රවුන්ඩ් 25ක් දුරට පෙරේඩ් කරන්න කියලා. අපි කිව්වා ඉතින් මේ පළවෙනි දවසේ ආපුවම රැකේකට වාගේ අර මේ කිව්වා. දෙවෙනි දවසේ කිව්වා 30ක් දුරට කියලා. මේක වැඩි කරලා. වැඩි කරලා වැටෙනකම් දුරට කිව්වා. ඉතින් අපි දුරනවා වැටෙනවා ඉතුරු වෙච්ච කට්ටිය දුරනවා. ඒකෙන් කරන්නේ අර තාම ක්‍රියාත්මක කරන තරම් සිතේ අර විනයක් ඇති කරන එක. ඔය විප්ලව කරන්න ගිහිල්ලා තුවාල වෙලා ස්පිරිතාල වලට ගිහිල්ලා කටු කඩාගෙන පොළු කඩාගෙන බිල්ඩින් වලින් පැනලා විශ්වවිද්‍යාල වල ළමයි විශ්වවිද්‍යාල වල සමහර ජීවිත නැති වෙලා තියෙනවා. කොච්චර දුක් වෙනවද තමන්ගේ අම්මා තාත්තා ඒ වෙනචා. සමහර කට්ටියගේ පන්ති දානම් කරනවා. ඒ වෙනචා කොච්චර අම්මලා තාත්තලා මේ මල් වගේ හදලා චූටි කාලේ මොන්ටිසෝරියට අරන් ගිහින් ඊට පස්සේ බස් එකේ අතින් අල්ලගෙන ගිහිල්ලා නැත්නම් වාහනයක ගිහිල්ලා පාරේ ගාව අම්මලා බලාගෙන ඉඳලා ඔයාලගේ කොන්සර්ට් වලට අරන් ගිහිල්ලා ඔක්කොම කරලා හරි දුකක් විඳලා ඊට පස්සේ අර විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා කොහේ යන්නේ රස්තියාදුකාරයෝ දෙන්නේ තුන් දෙනෙක් කියලා මොනවහරි කරලා කැලේ ගහලා ඔළුව බලාගෙන ගෙදරනකොට අම්මලා තාත්තලා හරියට ඩිසපොයින්ට් වෙනවා. ඉතින් කැඩෙනවා. ඇත්තටම මේ වගේ තැනකින් ඔයාලා බලාපොරොත්තු වෙන්න ඕනේ අන්නේ ශක්තිය ගන්න එක. එහෙම වෙන්න ඕනේ. කවුරු කියන පළියට අපි වැඩ කරන්න ඕනේ නැහැ. හැම තිස්සෙම තමන් කියලා හිතා ගන්න. මම නායක හමුදාවට ආපු දාසේ ඉඳලා මම මේ නායක හමුදාපති අනතුරු දක්වා එනකම් මේ එක එකනා කියන හැටියට කළේ නැහැ. අපි මම මහ ලොකු අයියක් ඕනේ නැහැ. තමන්ගේ ආත්ම ශක්තිය කරේ කියන්නේ. මට මේක හරියට කරන්න පුළුවන් කියලා ඔයාලා කරන දේ කරන්න. විශ්වවිද්‍යාලයට ගියාම තමන්ගේ ආපු කාරණේ හිස මුදුනේ තියාගෙන කටයුතු කරන්න. තමන් ආවේ උපාධියක් අරගෙන ඒ උපාධියට අමතරව ගොඩාක් බාහිර දේවල් විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්න තියෙනවා. ඒව ඔක්කොම ඉගෙනගෙන හැකි ඉක්මනින් රැකියාව කරගෙන තමන්ගේ මතු උසස් අධ්‍යාපනය කරගන්න බලා ගන්න ඕනේ. ඔය කට්ටියන්ට මේ ලැබුණ මේ පුංචි අවස්ථාව හරි වටිනවා. මම මේ මගේ අධ්‍යක්ෂකවරුන්ට කිව්වා අපි හමුදාවේ 52000ටම මේ ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන කරන්න කියලා. අපි හමුදාවේ ඉන්න හැම කෙනෙක්ටම සුමාන 3 මාසයක් අලුතෙන් මේ ඉන්න හැම කෙනෙක්ම මාසයක් මේ කැම්ප් එකේ එකට ඉඳලා හැමදේම ඉගෙන ගන්න. සමහර දන්නේ නැති දේවල් තියෙනවා. දැන් ඉස්සරලාම හැඳි ගෑරුවේ මං කෑවේ ඉස්කෝලේ යන කාලේ කෙඩිටින් කරනකොට කෑම් ගිහිල්ලා හැඳි ගෑරුවේ. සමහර වෙලාවට ටයි එක ගැට ගන්න දන්නේ නැති කට්ටිය. විවතු ගන්නන්න ඕන. ලස්සනට සූට් එකක් අඳින්න කොහොමද කියන්නේ? කොහොමද ඇඳුමක් තෝරගන්නකොට ඒක මැච් වෙන්න අඳින්නේ? කොහොමද ඇඳුමට මැච් වෙන සපත්තු දෙක දාන්නේ? කොහොමද ඒකට මැච් වෙන ටයි එක දාන්නේ? ඒක කොහොමද තමන්ගේ සිරුර සමබරව තියාගන්නේ? කොච්චර ඔයාලා එක්සර්සයිස් කරන්න ඕනද? ඒකට පුරුදු වෙන්න ඕනේ එක්සර්සයිස් කරන්න. එක්සර්සයිස් දැනගන්න ඕනේ. ඒකට මහා ලොකු ජිම් එකක් ලොකු මේ පිටණියක් අවශ්‍යම නැහැ තමන්ට. කෑම වේල පාලනය කරගන්න කන ප්‍රමාණය කොහොමද තමන්ගේ සිරුරේ බර සෞඛ්‍ය තියාගන්න. මේ හැම දේවල්ම අපි ඉගෙන ගන්න ඕනේ. යම් කිසි අවස්ථාවක් හම්බෙච්චාම ඔයාලා ආසාවෙන් ඉගෙන ගන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ ලැබුණු පුංචි අවස්ථාව ඉතාමත්ම මහඟු අවස්ථාවක්. මම කැමතියි මගේ ළමයි දෙන්නට මේ වගේ ට්‍රේනින් එකක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ මට ඒ අවස්ථාව නැහැ. ඒකට ඕගොල්ලෝ යම් කිසි පිනක් කරලා තියෙනවා. මේ දෙමෝපියොත් යම් කිසි වාසනාවන්තයෝ ඔය වගේ අවස්ථාවල් ලබා ගන්න. නවවාදේ කරනවා කියලා සින්දුවක් කියන්න කිව්වට, තමන් ගැන හැඳින්වීමක් දෙන්න කිව්වට, නාට්‍යයක කැලලක් කරන්න කිව්වට, විහිළුවක් කරන්න කිව්වට ඒකට කමක් නැහැ.
ශාරීරික හිංසා කරනවා තමන්ගේ ආත්ම ගෞරවය කෙලෙසන විදිහේ ඒවා කරනවට අපි උනත් කැමති නෑ. මගේ දරුවෙක් විශ්වවිද්‍යාලයට ගියා නම් මම කැමති නෑ මගේ දුවට ඒ වගේ අඩියවල් වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ ඒ වගේ වෙන්න එපා. හැබැයි ඒක ඒ වගේම හිතා ගන්න ඕන. ඕගොල්ලන්ගේ ජූනියර්ස්ලා ඊළඟ සැරේ එනකොට එහෙම කරන්නේ නැහැ කියලා. බැරි වෙලාවක් යම් කිසි විදියක ඕගොල්ලන්ට රැග් එකක් ඔයාලා අකමැති ඔයාලට අමීරි දෙයක් මේ සැරේ සිද්ධ වුණොත් දැඩි විදියට හිතා ගන්න ඕනේ අපි අපේ අයට එහෙම කරන්නේ නැහැ කියලා. බොහොම ස්තුතියි. මම සන්තෝෂයි. ඔයගොල්ලන්ගේ අනාගත සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.